හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසවද හල මැනවි බුදු වන මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් ගලක් වීනම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවෙකු අතින් ලැබෙනා එයින් හිමිහුරු කලා වූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටිනමාට මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාට මලක් බුදා මගේ ජීවය ඔබේ පාමුල පරගුණාවේ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසවද හල මැනවි බුදු වන මහා කරුණාවෙන් 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 පරපුර වයස් ભેදයකින් තොරව සියලු දෙනා උන්වහන්සේගේ ධර්ම දේශනා වටා ඒකරාශී වීම මෑත කාලයේ සුවිශේෂීම අත්දැකීමක් හැටියට අපිට හඳුන්වන්නට පිළිවන්. ඉතින් එවන් වූ උතුම් කටයුත්තක් සිදු කරන මේ අවස්ථාවේ ඔබ සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටි අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ වැඩම කරවීමයි මේ ඓතිහාසික පින්බිමට මේ මොහොතේදී සිදුවන්නේ. අපි සාදුකාර පවත්වමින් උන්වහන්සේ මේ ඓතිහාසික පින්බිමට පිළිගමු. අපි සීලවන්තං ගුණවන්තං ගාථාව සජ්ජායනා කරමින් උන්වහන්සේව ඊ타ම ගෞරවයෙන් යුතුව මේ ධම් සභා මණ්ඩපයට වැඩම කරවමු. සාදු 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 සියලු දෙනාම
සීලවන්තං ගුණවන්තං ගාථාව සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. ඓතිහාසික වෙහෙර බැඳි කැලේ රජමහා විහාරස්ථාන භූමිය අද සුදෝ සුදුවතින් සැරසුණු සදහැවතුන්ගෙන් පිරී ගොස් තිබෙන භූමියක් බවට පත්ව තිබෙනවා. එවන් අවස්ථාවක විශේෂයෙන්ම අජිත් රෝහණ මහත්මයා නදීශ හෙට්ටිආරච්චි චින්තක අනුරුද්ධ සමග වෙහෙර කැලේ මොර කැලේ ඒ වගේම දිගන්වැව කරුක්කුලිය තනබිම මුක්කන්දලුව තරුණ පිරිස සමග වෙහෙර බැඳි කැලේ විහාරස්ථ දායක සභාවයි මේ උතුම් පින්කම අද සංවිධානය කරන්නේ. පංචතූර්ය වාදක මැද්දේ අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දම් සභා මණ්ඩපයට වැඩම කිරීමෙන් අනතුරු අපි සියලු දෙනාට ආරාධනා කරනවා. ඊටාම සදහැ සිතින් අසුන් ගමු. ඓතිහාසික වෙහෙර බැඳි කැලේ රජමහා විහාරස්ථාන භූමියට අද සුවිශේෂී දවසක්. විශේෂයෙන්ම වෙහෙර කැලේ මොර කැලේ දිගන්වැව කරුක්කුලිය තනබිම මුක්කන්දලුව තරුණ පිරිස සමග වෙහෙර බැඳි කැලේ විහාරස්ථ දායක සභාවයි මේ උතුම් පින්කම අද දවසේදී සංවිධානය කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ තරුණ ප්‍රජාව ඓතිහාසික ගණේවැව පුදබිම මුළු මහත් ලෝකයේම අවධානයට යොමු වුණු ගණේවැව පුදබිම ඉදිකරන අවස්ථාවේ Tamanගේ ශ්‍රමදායකත්වයක් දැක් වූ පිරිසක් හැටියට. ඉතින් මේ සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ ප්‍රමුඛ වැඩමවදාලා අතිගෞරවනීය මහා සංඝරත්නය පිළිගෙන අනුශාසනාවක් පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. හලාවත පුත්තලම දෙදිසාවේ අධිකරණ සංඝනායක මයියාව විහාර පරම්පරාවේ අධිපති පූජ්‍ය නවදන් කුලමේ මේදානන්ද නායක ස්වාමින් වහන්සේට අවසරයි අපේ හාමුදුරුවනේ සියලු දෙනාම පිළිගනිමින් අනුශාසනාවක් සිදු කිරීමටයි ඔබ වහන්සේට මේ නමස්කාර පූර්වක ආරාධනය. සියලු දෙනාම සාදුකාරය පවත්වන්න.
තවත් වරක් සාදු කියන්න. නැවත වරක් සාදු කියන්න. වැඩම කර වැඩ ඉඳින අද දේශකයාණන් වහන්සේ නිකවැරටිය ගණේවැව විහාරාධිකාරී අතිපූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම අපේ හාමුදුරුවන් වහන්සේ ඒ වගේම වෙහෙරමැදි කැලේ රාජමහා විහාරාධිපති දිගම්බැවේ ධම්මාලෝක අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා ඇතුළු සියලුම නිලධාරී මහත්වරුනි සියලු පින්වතුනි අද සීනයක් සැබෑ වෙච්ච දවසක් අපේ මේ ආරච්චිකට්ටුව මේ ප්‍රදේශයට ලොකු හීනයක් තිබුණා ලොකු දොළදුකක් තිබුණා අපේ හාමුදුරුවෝ වැඩම කරවගෙන උන්වහන්සේ දැකලා බණපදයක් අහන්න. ඒ අවස්ථාව අද මේ සියලු දෙනාටම උදා වෙලා තියෙනවා. මේ අවස්ථාව උදා කරගන්න අපේ මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් සෑහෙන කාලයක් උත්සාහයක් දැරුවා. මමත් අපේ ආම්දුරන්ට එක සැරයක් කතා කළා. මේ ප්‍රදේශයේ ධර්ම දේශනාවකට වැඩම කරව ගන්න. ඒ උත්සාහයන් දැරුවත් ඒ අවස්ථාව කාටවත් උදා කරගන්න බැරි වුණත් මේ තනබිම පිරිස අපේ අජිත් මහත්මයා නදීශ මහත්මයා මේ ආදී වශයෙන් මේ පිරිස කරුක්කුලිය දිගම්බැව මුක්කන්දළුව ආදී කොට තනබිම ආදී මේ පිරිස සෑහෙන කාලයක් ලොකු දුෂ්කර ක්‍රියාවක් කරලා මේ අවස්ථාව උදා කරගත්තේ. ඒක නිසා අද විශාල පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා උන්වහන්සේගේ මේ ධර්ම දේශනාව සවන් දෙන්නට සම්බන්ධ වෙලා ඉන්නවා. අපි බොහෝම සතුටු වෙනවා අපේ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ ලොකු ප්‍රාතිහාර්යයක් පාන්නේ. හැමෝටම මේක කරන්න බෑ. අද කවුරුවත් බණ අහන්න කැමතිත් නැහැ. මේ වගේ කාලයක අපේ හාමුදුරුවෝ ධර්ම දේශනාවකට වඩිනවා කිව්වොත් දහස් ගණනක් එකතු වෙනවා. මේ කාර්යය කරන්න බෑ අනිත් අයට. ඒක නිසා අපි බොහොම සතුටු වෙනවා. අද ඉන්න අය බණ අහන්න අකමැති කාලයක උන්වහන්සේගේ ධර්ම දේශනාවන් සවන් දෙන්නේ බෞද්ධයෝ විතරක් නෙමෙයි. සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික ආගම් භේදයකින් ජාති භේදයකින් තොරව මේ සියලුම දෙනා උන්වහන්සේගෙන් බණ අහනවා. විශේෂයෙන්ම තරුණ පිරිස් අද පන්සලකට සම්බන්ධ වෙන්නේ නැති වුණාට උන්වහන්සේගේ බණ අහන්න විශාල තරුණ පිරිසක් සම්බන්ධ වෙනවා. ඒක නිසා මේ වගේ කාලයක උන්වහන්සේ අපි අගය කරනවා. හැබැයි අපි දැකලා තියෙනවා මේ සමාජ මාධ්‍ය තුලින් උන්වහන්සේට දොස් කියනවා. සමහර භික්ෂුන් වහන්සේලා සමහර ගිහි අය උන්වහන්සේගේ ධර්ම දේශනාවල් වල
පදයක් දෙකක් අල්ලගෙන දෝෂාරෝපණය කරනවා. විවිධ විවේචන. මේ මිනිස්සු බණ අහන්න අකමැති කාලයක මේ වගේ ප්‍රාතිහාර්යයක් පානකොට ඒකටත් විරුද්ධ වෙන ජාතියක් ඉන්නවා. ඒක නිසා කවුරු මොනවා කිව්වත් අපි බොහොම සතුටු වෙනවා. මොකද කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ බණකට වඩිනවා කිව්වොතින් දහස් ගණනක් එකතු වෙනවා. ඒක නිසා බොහෝ කාලයක් ඉඳලා මේ ප්‍රදේශයේ මේ ආරච්චිකට්ටුව මේ ප්‍රදේශයේ අය ලොකු උත්සාහයක් දරලා අද මේ තනබිම මේ ප්‍රදේශයේ අය ලොකු වීරකමක් කරලා තියෙන්නේ. ඒ නිසා අද ඒ අවස්ථාව උදා කරගත්තා. අපේ ප්‍රදේශයේ අයටත් උන්වහන්සේව දෙනතින් දැකලා උන්වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරලා අද හැම දිනාටම සතුටු වෙන්නට පින් පුරව ගන්නට මේ අවස්ථාව තියෙනවා. ඒ නිසා මං හිතන්නේ අපි වැඩිදුර කතා කරන්නට අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම මේ පින්කම අද සිදු කරන්නේ අපේ තනබීම අජිත් මහත්මයා මේ පිරිස එකතු වෙලා. ඒ අජිත් මහත්මයාගේ කිරියම්ම අත්තා. එහෙම නැත්නම් අපේ වෙහෙරබැඳි කැලේ රාජමහා විහාරාධිපති දිගංවැවේ ධම්මාලෝක හාමුදුරුවන් වහන්සේගේ අම්මයි තාත්තයි. ඒ අයට පින් දීමේ මූලික බලාපොරොත්තුවත් ඒ වගේම අජිත් මහත්මයාගේ පියතුමා සහෝදරයා ඒ වගේම මේ පින්කම සිද්ධ කරගන්නට විශාල පිරිසක් සහයෝගය දැක්වුවා. අවශ්‍ය කරන දේවල් සපය ගත්තා. වෙහෙස මහන්සි වුණා. ලොකු දුෂ්කර ක්‍රියාවක් කළා. ඒ සියල්ලන්ගේම එකමුතුවේ ප්‍රතිඵලය තමයි මේ අද. ඒ නිසා ඒ පින්කම කරන්නට මූලික වශයෙන් වියදම් කළ වෙහෙස මහන්සි වුණ ඒ වෙනුවෙන් වැඩ කටයුතු කළ ඒ සියලු දෙනාගේම නමින් මිය පරලොව ගියා වූ අයට පින් දෙන්නට. ඒ වගේම මේ සඳහා සම්බන්ධ වන ඔබ සැම දෙනාගේමත් නමින් මිය පරලොව ගියා වූ අයට පින් දෙන්නට මේක අවස්ථාවක් කරගන්නවා. ඒ නිසා විශේෂයෙන් අපේ ධම්මාලෝක හාමුදුරුවන් වහන්සේගේ ආදරණීය පියතුමා WM හේරත්සිංහෝ උපාසක මහත්මයා ඒ වගේම මෑණියන් CG රම්මනිකා උපාසක මෑණියන් ඇතුළු කොටගෙන මේ පින්කම් සඳහා සහ සම්බන්ධ වන්නා වූ සියලු දෙනාටම ඒ මිය පරලොව ගියා වූ හැම දෙනාටමත් අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ වෙලාවේදී අපි මේ ධර්ම දේශනාව සඳහා ධර්මාසනාරූಢව වැඩ ඉන්න කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවන් වහන්සේට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවය සැලසේවා. මේ වගේ තවත් ආගමික සාසනික කටයුතු කරන්නට අපේ බුදු දහම තවත් බබලවන්නට රටේ විතරක් නෙමෙයි ලෝකය පුරාම මේ දහම බබලවන්නට උන්වහන්සේට ඒ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මේ සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මේ සියලුම දෙනා වෙනුවෙන් අපි ඊටාම ගෞරවයෙන් අපේ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවන් වහන්සේ පිළිගන්නවා. අපේ ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් සහ ඔබ සැම දෙනා වෙනුවෙන් කවුරුත් නැවත වරක් සාදුකාරයක් පවත්වන්න. සාදු 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 අපගේ নমස්කාරය ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට
පසුගිය කාලේ විවිධ අය විවිධ රැලි ගැන පුරවකථනය කළත් අපි දන්නවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ විදේශයකට වැඩම කළත් මහා ජනගඟක් උන්වහන්සේ වටා ඒකරාශී වනවා. පසුගිය වෙසක් පුර 15ක පොහෝ දිනය ගණේවැව පුදබිම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගෙන් පිරී ගියා. මෙවර පොසොන් පුර 15ක පොහෝ දිනයත් එසේමයි. ඊයේ දිනේදී දඹාන ප්‍රදේශයේ විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වුණා. දහස් සංඛ්‍යාත පිරිසක් ඒ වටාත් ඒකරාශී විසිටනු අපට දැකගත හැකි වුණා. අපේ හඬට වඩා දැන් ඔබ බලාපොරොත්තුවෙන් සිටින්නේ ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ හඬ අවදි කරන තුරු අපි දැන් ඒ අවස්ථාව සලසා දෙන්නටයි සූදානම් වන්නේ. ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් පිළිගන්වමින් ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන්නට ආරාධනා කරනවා අජිත් රෝහණ මැතිතුමනි ඔබතුමන්ට සියලු දෙනා සාදුකාර නන්වමින් ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් පිළිගන්වමින් ආරාධනා කරමු ධර්ම දේශනාව පැවැත්වීම සඳහා. අද මේ ඓතිහාසික වෙහෙර බැඳි කැලේ රජමහා විහාරස්ථාන භූමියේ ඒකරාශී විසිටන මේ දහස් සංඛ්‍යාත සදහැවතුන් වෙනුවෙන් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා නිකවැරටිය සමදරා පිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් පරිවේනාධිපති මුළු මහත් ලෝකයක් හොඳින් දන්න ඓතිහාසික ගණේවැව විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති කත්නෝරුවේ සිරිධම්ම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කරනවා ධර්ම දේශනාව ආරම්භ කරන්නට. සාදු සාදු සාදු. හොඳයි සාදුකාරයක් දෙන්න සියලු දෙනා. තුන් වතාවක් নমස්කාරය කියමු පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි අපි නිශ්ශබ්දෙමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං තීති හොඳයි මේ අවස්ථාවට වැඩමවා වදාළ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලා වරප්‍රමුඛ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි අපේ පින්වත් මෙහෙණින් වහන්සේ එවැගේම ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදකවරයෙකු විදිහට කටයුතු කරන ප්‍රවීණ නිවේදන ශිල්පී මගේ ආධ්‍යාත්මික ගමන් සගය අපේ අසංග නීලංගරත්න මැතිතුමා ඇතුළු සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්නතියනි මේ සියලු දෙනා මේ මොහොතේ අවස්ථාවට එක්කහුව වෙලා බලාගෙන සූදානමින් ඉන්නේ බෞද්ධ හැටියට හොඳ වැදගත් අවස්ථාවක්. ඒ වගේම මම මේ බණ පින්කමට
අර වෙන බණවලටත් හරි කැමැත්තෙන් තමයි යන්නේ. ඒ වුණාට මම මේකට ගොඩක් කැමැත්තෙන් ආවේ. මේ බණ පින්කමට මං හරි ඕනෑකමින් ආවේ. ඒකට හේතු කාරණා මේ බණ සංවිධානය කරපු සත්පුරුෂෝ හොඳටම දන්නවා. පින්නතුනි මං පන්සලෙන් පිටත් වුණේ ඊයේ උදේ 9ට. මම 9ට පිටත් වෙලා හැන්දෑවේ 4 වෙනකොට බදුල්ලට ගිහිල්ලා බණ කියලා 7 වෙනකොට මහියංගනේ දමානට ගිහිල්ලා බණ කියලා අද උදේ 8 වෙනකොට මාධ්‍ය ආයතනයකට ඇවිල්ලා ආයෙ 10ට තව මාධ්‍ය ආයතනයකට ඇවිල්ලා එකට પાස්පෝර්ට් කන්තෝරුවේ බණ කියලා දැන් මේ හැන්දෑවේ 7ට මේකට ආවේ. අදම බණ 4ක් කිව්වා. මේ පුදුම විදිහේ ඕනෑකමකින් මේ කටයුත්ත සිද්ධ කරන්නේ. මම පහුගිය කාලේ පුරාවටම විදේශගත වෙලා හිටියේ. අර ලංකාවේ අම්මලාට තාත්තලාට ඒ බණ ටිකක් කියනකොට අපේ තරුණ දරුවෝ ඇවිල්ලා බණ අහන්න ඇවිල්ලා ඉන්නකොට අපිට හිතෙනවා පින්නතුනි මේක අපේ දෙවුර මත පැවරුණු මහ දැවැන්ත කටයුත්තක් වගකීමක් කියලා. මේ බණ අහන්න ඉඳගෙන ඉන්න අම්මලා තාත්තලා සියලු දෙනාම කල්පනා කරන්න ඕන මෙත් සිතින් සමසිතින් යුක්තව මේ එළඹිලා උදා වෙලා තියෙන්නේ. අපි ඉස්සරලම කියන්න ඕන මේක බොහොම අපූර්වට සංවිධානය කරලා තියෙනවා හොඳේ. නේ සියල්ල බොහොම පිළිවෙලයි. මේකට කොච්චර නිදි මරන්න ඇද්ද? කොච්චර එකතු වෙන්න ඇද්ද? කොච්චර කතා කරගන්න ඇද්ද? කොච්චර මහන්සි වෙන්න ඇද්ද? නේ අවසානයේ වතාවට මේවා ට්‍රැක්ටර් වලින් පොළ ගාලා අතින් උදුළු ගාලා අතු ගාලා නේ මේ තැන්වල කොච්චර විශාල මහන්සියක් ශ්‍රමයකින් තමයි මම මේ ඇවිල්ලා පැයක් කමාරක් බණ කියලා ගියාට මේක සුමාන ගානක මහන්සියක්. ඒ නිසා මේ බණට ආව ගිය සියලු දෙනාම උදව් උපකාර කරපු සියලු දෙනාම ඔය කොඩියක් හරි කමන්නේ දාන්න යකඩින්නක් අරන් වලක් යන්න නම් ඒ හොඳටම ඇති. ඒ සියලු දෙනා මතක් කරගන්න ඕන අපි මේ සිද්ධ කරගත්ත ජීවිතේ මේ සංසාරේ කවදාවත් ආය කරගන්න හම්බෙන්නේ නැති පින්කම. සංසාරේ මිනිස්සෙක් වෙලා ඉපදුනත් සිද්ධ කරගන්න බැරි වෙන පින්කම. බණහන් එක්කහුණු මේ පින්නතුනුත් කල්පනා කරන්න ඕනේ. මේ දවස මේ මොහොත මේ හෝරාව පින්නතුනි මේ බුද්ධෝත්පාද කාලේ පුරාවටම අපිට ලැබුණු මහ ස්වර්ණමය අවස්ථාවක්. ඒකට හේතු තියෙනවා. පින්නතුන් අහලා තියෙනව නේද ඔය සම්බුද්ධ ශාසනය පවතින අවුරුදු 5000ක් විතර කියලා. සම්බුද්ධ ශාසනය පින්නතුනි අවුරුදු 5000ක් විතර පවතිනවා නම් අපි මිනිස්සු වෙලා උපදින්න එක ආත්ම භාවයක් වෙන්න පුළුවන්. හැබැයි අපි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබලා තියෙනවා. මේ මනුෂ්‍ය ආත්ම භාවය ඇතුලේ මේ පින්නතුන්ට කිසිම දෙයක අඩුපාඩුවක් නැහැ. එක සතුටු වෙන්න අපි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවා. කාරණාංක 2 පින්නතුන්ට සතුටු වෙන්න පුළුවන්. මේ දුර්ලභයි කියන සංසාරේ මනුෂ්‍ය ආත්ම භාවය ලබලා අපිට ඇවිදින්න පුළුවන්. අපිට කතා කරන්න පුළුවන්. අපිට යන්න එන්න පුළුවන්. කන් දෙක ඇහෙනවා. ඇස් දෙක පේනවා. හොඳට හිතන්න පුළුවන්. පව්පින් තේරුම් ගන්න පුළුවන්. කාට හරි රිදෙව්වොත් ඒක වැරදිද කියලා හිතා ගන්න පුළුවන්. හොර බොරු අඳුරනවා. වංචාව අඳුරනවා. රිදෙනවා කියන එක දන්නවා. කියමු බලන්න මොනවද තියෙන අඩුපාඩු. සත්තයි පින්නතුනේ ඇත්ත මහන්සි වුණොත් රහත් වෙන්න පුළුවන්. එච්චරටම කිසිම දෙයක අඩුපාඩුවක් නැහැ. මේ අම්මලා තාත්තලා සේරම ගත්තහම මහ පුදුම විදිහේ පුණ්‍යවන්තයෝ. මහ පුදුම විදිහේ වාග්යවන්ත උදවිය. හැබැයි කනගාටුවට කාරණයක් තියෙනවා. අප්පමාදෝජ ධම්මේසු. අපි ධර්මයේ හැසිරෙනවා. අපි පින්කම් කරනවා. ඒ කෙරුවට අපි එකක්වත් හිතන්නේ නැහැ මේක ලොකු පින්කමක් කියලා. ඒ කෙරුවට හිතන්නේ නැහැ මේක මහ විශිෂ්ට කටයුත්තක් කියලා. එකම අඩුපාඩුවකට තියෙන ඔච්චරයි. අපි දැන් කෙලින්ම ගෙදර ගමුකෝ ඈ. මම මේ තාත්තලාට කියන්නේ මේ පිරිමි වැඩි. වෙන තැන් වලට වඩා
තාත්තලා ඉන්නව වැඩි. එහින්දා මම මේක තාත්තලාට ප්‍රමුඛතාවය දීලා කියනවා මේ පාර. දැන් මේ තාත්තලා ගෙදර ඉන්නකොට උදේ පාන්දර නැගිට්ටහම මොකද කරන්නේ? ඔය මම ඉතින් තාත්තලාට කියන්නේ හෙට උදේ ඉඳන් කරන්න ඕන මේ හොඳේ. හෙට උදේම පටන් ගන්න. නැගිටපු ගමන් ඔය ගෙවල් වල දානව නේද කැසට් එක? නේ පිරිත් හරි මොනවා හරි දානවනේ. මේක අපේ තාත්තලා දාන්න. දැන් පුළුවන් නම් 3:00 විතර නැගිටලා ඒ කාටවත් බුදිය ගන්න බැරි වෙන දාලා හරියනවද? එහෙම කෝලම් කරන්න යන්න එපා. උදේ නැගිටලානේ ඔය 5:00 විතර හැරෙනවා ඇතිනේ. එහෙමයි මේ 5ට පිරිත් දාන්න ඕන කියලා එකක් තියෙනවද? ඇහැරිච්ච වෙලාවට දාන්න. එම්ම කියලා ඉතින් ඔය මත් දාන්නත් එපා. අහල පහල ගෙවල් මිනිස්සු වැඩක් තියෙනවනේ. තාත්තලා නැගිටලා පිරිත් ටික දාන්න, බණ ටික දාන්න. කවුද දැන් මේක දාන්න ඕනේ? තාත්තා. ඒක දාලා කෑ ගහලා හරියව නැගිටපෙව කියලා. එහෙම කෑ ගහන්න නරකයි. තාත්තට පිරිත් ටික දාපු ගමන්, බණ ටික දාපු ගමන් මතක් වෙන්න ඕනේ මේ මගේ බුදුහාමුදුරුවන්ගේ බණ ටික දැම්මේ, මේ පිරිත් ටික දැම්මේ. ඕක දාලා නිකන් අර ශ්‍රද්ධාවක් විතරක් ඇති කරගන්න. ඔකට තුට්ටුවක්වත් දැන් වියදම් වෙනවද? මම මේ තාත්තලාට හොඳ පාරක් කියලා දෙන්න යන්නේ. තාත්තලා පුදුම විදිහට ගෙවල් වල පින්කම් කරනවා. පුදුම විදිහට. මේ තාත්තලා මෙච්චර දැන් තාත්තලා හැම ඉඳගෙන ඉන්න ගමන් බලන්න. තාත්තලාගේ යටිපතුල් දෙක මතක් කරගන්න. ඔය යටිපතුල් ඔච්චර කළු ගල වගේ තද උනේ, කකුල් දෙක කළු උනේ, ඇඟිලි කරු ඈත් උනේ, ඔය පුපුරලා කොරපොතු බහැලා තියෙන්නේ, ඔය මඩ කහට පිරීලා තියෙන්නේ, ඔය කටු 100 ගාණක් ඇනිලා තියෙන්නේ, වැල්ලේ බදාමේ මඩේ වැහි වතුරේ මේ පොල්ගස් ගානේ බඩ ගාලා විවිධ දේවල් කරලා දහ දුක් විඳලා කුලී වැඩ කරලා ඔය කකුල් දෙක කොහොම අබලන් වෙලා තියන්නේ ඇයි? ඒකේ සාක්ෂිය තමයි දරුවෝ කෑවේ කවුරු හම්බ කරපුවද? තාත්තලා හම්බ කරපුවා. දරුවෝ ඉගෙන ගත්තේ කවුරු හම්බ කරපුවාගෙන්? තාත්තලා හම්බ කරපුවාගෙන්. දරුවෝ පොත් ටික ගත්තේ, පෑන පැන්සල ගත්තේ, කවකටු පෙට්ටිය, කෑම පෙට්ටිය, වතුර බෝතලේ, පොත් බෑග්ගේ සපත්තු දෙක. ඔය සේරම දරුවන්ට සැපෙව්වේ කවුද? තාත්තලා. ගෙදර ඉන්න වහලේ හදාගත්තේ තාත්තා. ඇඳුම් ටික ගන්න, රෙදි ටික ගන්න වියදම් කරේ තාත්තා. ගමේ මල ගෙදරට, මගුල් ගෙදරට, පන්සලට, සමිතියට, කොටහලු ගෙදරට හැම එක්කටම යුතුයකම් කරේ කවුද? තාත්තලා. වෙන කවුද වඩ සල්ලි දුන්නේ? තාත්තලා. දරුවන්ගේ ආශාවන් ඉෂ්ට කරේ කවුද? තාත්තලා. දරුවෝ ලොකු මහත් කරේ, බිරිඳට කණ්ඩ බොණ්ඩ දුන්නේ, සහෝදරයන්ගේව බැලුවේ, අම්මගේ තාත්තගේ පැත්ත බැලුවේ, බිරිඳගේ අම්මගේ තාත්තගේ පැත්ත බැලුවේ කවුද? තාත්තලා. දැන් මම මේ කියපු හැම එකක්ම තාත්තලාගේ හොඳද වැරදිද? ඉතින් දෙයනේ පින් සිද්ධ වෙන්නේ නැද්ද? කොච්චර පින් සිද්ධ වෙනවද? තාත්තලා බලන්න තමන්ගේ දරුවෝ දිහා. මෙලහට අවුරුදු 10 පැනලා ඇති, 15 පැනලා ඇති, ලොකු මහත් වෙලා ඇති. ඒ ලොකු මහත් වෙනකම්ම උස් මහත් වෙලා කරඳඩු පිම්බිලා ඉස්සිලා කොණ්ඩ රැවුල වැවලා තියෙන්නේ කාගේ දහඩියෙන් හම්බ කරපුවා කාලද? තාත්තගේ. පින් සිද්ධ වෙන්න බෑ තාත්තලාට. දැන් මේ තාත්තලා මදිද මේ පින්කම් කරනවා? මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක සරියුත් මහ රහතන් වහන්සේ එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ. අපේ තාත්තලා පොත් කොච්චර අරන් දීලා දෙනවද?
ඉගෙන ගන්න තුරාවට පන්ති කාඩ් එකට සල්ලි දෙන්නේ කවුද? තාත්තා. ඉතින් තාත්තලා කොච්චර පින්කම් කරනවද? තාත්තලාගේ තියෙන එකම අඩුපාඩුව මොකද්ද? මම මේ රත්තරන් තාත්තලාට කියන්නේ. දරුවෝ මතක තියාගන්න ඕනේ. කඩේට ගිහිල්ලා හාල් කිලෝ එක ගන්නකොට බිත්තර ගෙඩිය ලුණු පැකට් එක ගන්නකොට තාත්තලාට මොකද්ද මතක් වෙන්න ඕනේ? මේ මගේ දරුවන්ට කන්න, මේ මගේ බිරිඳට කන්න, මේ යුතුයකම් ටික කරන්න. තාත්තලා ඔය කරන්නේ මහ පුදුම විදිහේ දාන පාරමිතාවක් සම්පූර්ණ කරන එක. ඉතින් තාත්තලාට පිං සිද්ධ වෙනවා. දරුවන්ට කවුද බෙහෙත් ටික ගෙනල්ලා දුන්නේ? දැන් මේ තාත්තලා ඉඳගෙන බනහන ගමන් කල්පනා කරන්න. මගේ දරුවන්ට මම මේ වෙනකොට කී ගමනක් බෙහෙත් ගෙනල්ලා දීලා ඇද්ද? පුංචි කාලේ ඉඳන් කල්පනා කරන්න. ඉතින් පින්නතුනේ සංසාරේ ලෙඩ දුක් හැදෙන්නේ නැතුව තියෙන බක්කුල හාමුදුරුවන්ට විතරද? තාත්තලාට හැදෙන්නෙත් නැහැ. හේතුව තාත්තලාගේ හිතේ සැකයක් තියෙනවද අදටත්? තමන්ගේ ලෙයින් මසින් ජාතක වෙච්ච දරුවෙක්ට අසනීපයක් වුණොත් විකුණන්න බැරි එකක් තාත්තලා ගාව තියෙනවද? මගේ දරුවට සල්ලි ඕන නම් කරන්න බැරි වැඩක් තාත්තලාට තියෙනවද? එච්චර ධෛර්යවන්ත හිතක් කාටද තියෙන්නේ? තාත්තලාට. මට අදටත් පුදුමයි මේ තාත්තලාට රහත් වෙන්න බැරි කියලා. මට අදටත් පුදුමයි ඇයි මේ තාත්තලාට නිවන් දකින්න බැරි කියලා. පුදුම විදිහට පාරමිතා පුරනවනේ අපේ තාත්තලා. ඒ හින්දා මම ආයෙත් කියනවා තාත්තලාට පුළුවන් නිවන් දකින්න. අර පොඩි අඩුපාඩු ටිකක් තියෙන්නේ. තාත්තලාට ඉක්මනට කේන්ති යනවා වෙන්න පුළුවන්. පිං සිද්ධ වෙයි. අද ඉඳන් ඕක පාලනය කරගන්න. තාත්තලා තින් එහෙම වැරදි වෙන්නේ නැහැ. තාත්තලාට යකුණක් ගහම කුණු හරප්පල්ලා වෙන්න පුළුවන්. ඉවරයි නේද එතකොට සේරම. ඔය මේ බොනවද නැහැ? වාතුන්ගේ රියැක්ෂන් වලින් නම් පේන්නේ හොඳට බොනවා කියලා. ඔය ඕක නීති වැරද්ද. නේ ඔය මජ්ජපානාජ සංයෝ කෙලවරක් නැහැනේ. අර සේරම හොදාගෙන යනවනේ. අය කිරි කලයට ගොම බින්දුවක් දැම්ම වගේනේ. තාත්තලා දැන් ඔය මන්නම් කියන්නේ ඇති බිව්වා. මද ඔය ඔක නවත්තලා දාන්න. අර මන් දැන් පැය භාගයක් විතර තාත්තලා ගැන කිව්වේ හොඳ විතරයි. ඒ කරන සත්පුරුෂ කටයුතු, ඒ කරන සත්පුරුෂ වැඩ සියල්ල නැති වෙනවා තාත්තේ සමහරක් වෙලාවට තාත්තලාගේ පුංචි වරද්දකින්. තාත්තලා දන්නේ නැතුව බිරිඳ එක්ක ආරවුල් ඇති වෙනවා වෙන්න පුළුවන්. තාත්තලාගේ ඉවසීම නැතුව බිරිඳ එක්ක ගස්ට නැති වෙනවා වෙන්න පුළුවන්. තාත්තලාම හදවතට තට්ටුවක් දාලා බලන්න. අච්චර හොඳ වැඩ කරන මම ඇයි නැති වෙන්නේ කියලා. අච්චර යහපතේ හැසිරෙන මම ඇයි විනාශ වෙන්නේ කියලා. සමහර විට තාත්තේ එක වචනකින් සංසාරෙ දිග්ගැස්සෙන්න පුළුවන්. එක තාත්තලා කියනවා නේද? ඔය මේ පැතිවල ගෙවල් වල දබර වෙනවද නැහැ? බොනවා නම් ඉතින් දබර වෙනවා අනිවාර්යයෙන්. බිල නිකන් ඉන්න වැඩක් තියෙන්න බෑ. ඔය තාත්තලාගෙන් තව ප්‍රශ්නයක් අහන්න ඕකත් එක්කම. ඕන් දැන් තාත්තලා හදවතට තට්ටුවක් දාලා අහන්න ඕන මේක ඈ. කී ගමනක් විතර තඩි ගහලා දෙනවද බිරිඳට? නිකන් ඔහොම බනහන ගමන් ගණන් කරන්න. දැන් එනවනේ ගාන මෙච්චරයි කියලා. කී ගමනක් විතර ගෙදර කුණු හරප්පල්ලා තියෙනවා. ඔහොම දැන් කාගෙන්ද මම මේ අහන්නේ? තාත්තලාගේ. මේ අර බෝධි සත්වයෝ වගේ ඉන්න මිනිස්සු.
වචනේ ඉක්මන් වෙලා ඉවසීමේ සීමාව නැති වෙලා ඔය කියනව නේද තාත්තලා ඉඳලා හිටලා තොපි කනවා කියනව නේද? කවදාවත් ආයේ කියන්න එපා. ඔය තාත්තලා කියනවනේ වෙවුල කපනවා කියලා. ඔය හතරහන්දි වළංගු තිබ්බට ඌව කියන්න යන්න එපා. මොකද තාත්තලා ඉක්මනට නිවන් දකින්න පුළුවන්කම තියාගෙන අර කටින්ද නැහින જાතිය. එහෙම වචනයක් කිව්වොත් සංසාර ඉවර වෙනකන් ගෙවන්න වෙනවා. බල්ල බලල්ලු වෙලා හපා ගන්නවා පින්නතුනි මතක තියාගන්න. සත්තු වෙලා කා කොටා ගන්නවා. එනිසා මං තාත්තලාට ඉස්සරලම කියනවා ජීවිතේ මොකක් හරි වෙච්ච වැරද්දක් තියෙනවා නම් අද ඉඳන් ඒකක්වත් කරන්න එපා. පිං සිද්ධ වෙයි. සත්පුරුෂෝ විදිහට ඉන්න. බොන එක නවත්තන්න. ගෙදර ඇවිල්ලා දරුවන්ට මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න. කවදාවත් බිරිඳෙක් ආරවුල් තියාගන්න එපා. දරුවන්ගේ වැරදි තියෙන්න පුළුවන්. බිරිඳගේ වැරදි තියෙන්න පුළුවන්. ඇයි මෙච්චර කාලයක් බෝධිසත්වයෙක් වාගේ හැදිච්ච ජීවිතේ නැති කරගන්න? ආරවුල් තියෙන්න පුළුවන්. ඕව නවත්තලා දාන්න. ජන්මාන්තර 4 වෛරක්කාරයෝ ඉන්න පුළුවන්. තාත්තලව අමතක කරලා දාන්න. සත්පුරුෂෝ විදිහට ඉන්න. ඊට පස්සේ අපේ අම්මලා දැන් මං තාත්තලාට කිව්වද රුපියල් 50ක්වත් වේදන් එන පින්කම සතයක්වත් යන්නේ නැහැ. අම්මලත් කල්පනා කරන්න. ඔය ගෙදර ඉන්නකොට අම්මලා උදේට නැගිටින්නෙම මොකක් දිහා බලාගෙනද? අලිපවුලන්ට බලාගෙන නෙමෙයිද නැගිටින්නේ? නැගිට ගමන් කරන් ලිප්පත්තු කරන එකනේ. I think ඉස්කෝලේ නැත්තම් ගෙදර දරුවෝ නැත්තම් කවුරුවත් නැත්තම් කහට බීලා හිටියට උදේට උයනවද? උයන්නේ නැහනේ. අර ජූම්පාන් ලෝරියෙන් බනිස් ගෑවක් හරි ගන්නවා මිසක්ක. අම්මලා උයන්නෙම දරුවන්ට කන්න මතක තියාගන්න. අම්මලා උයන්නෙම වැඩට යන මිනිස්සයාට බත් එක දෙන්න. අම්මලා පාන්දර නැගිටින්නෙම දරුවන්ට උයන්න. හාල් හුණ්ඩු අරගෙන නෑබිලියට දාලා ගරනකොට අම්මලාගේ හිත්වල ඇති වෙන්න ඕනේ මේ මගේ දරුවන්ට කන්න. මේ මගේ ස්වාමියාට කන්න. අම්මලා ගෙදර කෑමනේ උයන මාළු පිණි ටික බැලුවත් තෝරන්නේ අම්මලා කණ එකද දරුවෝයි ස්වාමියයි කණ එකද? තාත්තා කන්නේ නැති එකක් අම්මා උයනවද? දරුවෝ රතු වලයි මෑ කරලුයි කන්න නැත්තම් ගෙදර උයන්නේ නැහනේ අම්මා ආස වුණා. අම්මා උයන්නේ දරුවෝයි ස්වාමියයි කණ එක. අම්මා තීරණය කරන්නේ දරුවෝ කන කෑම එක අනුව උයන්නේ මොනවාද කියලා. එතනම අම්මලාගේ මොකද්ද සිතුවිල්ල? මේ කණ්ඩ උයලා දෙන එක. මේක හොඳ පාරමිතාවක්. මේක හොඳ පින්කමක්. අම්මලාම හදවතට තට්ටුවක් දාලා බලන්න. කනබත් කටක් ගානේ කාටද පින් සිද්ධ වෙන්නේ? තාත්තලා අදටත් දැන් ගෙදර ගිහිල්ලා කන්නේ කවුරු උයපුවාද? බිරිඳ උයපු ටික. අද උදේ එළියට බැස්සේ කවුරු උයපු එක කාලාද අපේ දරුවෝ? අම්මා උයපු එක. අපේ තාත්තලයි අපේ දරුවෝයි පුතේ නිකන් හිතලා බලන්න. කල්පනා කරන්න. නිකමට අම්මා ගෙදර බත් මුට්ටි කීයක් විතර තම්බලා ඇද්ද? නිකන් දවසට 2 ගානේ දාලා හදන්නකො අවුරුද්දට 365 නේ. 65 කැපුවොත් 3600ක් විතර වෙනවනේ. කොච්චර එනවද? අවුරුදු 10ක් යනකොට අවුරුදු 20ට 7000ක් විතර එනවා. පින්නතුනේ ඔය 20-30000ක් විතර බත් මුට්ටි තම්බනවා අම්මලා. මේ තාත්තලා දන්න කාලේ ඉඳන් ගෙදර පාන්දර උයන්නේ කවුද? දැන් මෙතෙන්ට එක්කහුව වෙලා ඉන්න තරුණ මහත්තුරු දුවලා පුතාලා පුංචි දරුවෝ කල්පනා කරන්න ඕනේ
අපේ ගෙදර හැමදාම පාන්දර උයන්නේ කවුද කියලා. කවුද උයන්නේ? අම්මා. පිං සිද්ධ වෙනවා. අම්මලා මතක් කරන්න ඕනේ. දරුවෝ ගෙදරින් එළියට යනකොට නේ උන් අර හොදපු නැති එකනේ දොරටත් උඩින් මුල්ලට හරි කොහාට හරි විසික් කළා දාලා අපුරුවට හොදපු එකක් ඇඳගෙන යනවනේ. ඒ දරුවෝ ලස්සනට ඉන්නෙම කවුරු හින්දාද? අම්මා හින්දා. ස්වාමියා ලස්සනට ඇඳගෙන යන්නේ කවුරු හොදපු එකද? අම්මා. අම්මගේ දබරගිල්ලෙන් මාපට ඇඟිල්ලෙන් බෙහෙත් පෙති කීයක් නම් කොටලා ඇද්ද පොඩි කාලේ පොටි එකාගේ උගුරට. අම්මා. මේ සියල්ලගෙම ජීවනාලිය බඳුව. මේ සියල්ල හැඩ කරේ, මේ සියල්ල ලස්සන කරේ. දන්න කාලේ ඉඳන් පන්සලේ හාමුදුරුවන්ට වළඳන්න බත් ඇම්බියේ කවුද? දාන කෙනාවේ කවුද? අම්මා. මරණාධාර සමිතියට ගියේ කවුද? අම්මා. දායක සභාවට ගියේ, ශ්‍රම දානෙට ගියේ, ඉස්කෝලේ රැස්වීමට ගියේ අම්මා. අපි සියල්ල ගොඩ නැගුණේ කාගේ මතින්ද? අම්මා මතින්. ඉතින් අම්මලා බුදු වෙන්නේ නැද්ද? මේ ඉඳගෙන ඉන්න සේරම කල්පනා කරන්න. අම්මගේ දකුණු අත දිහා බලන්න. ඒ අම්මගේ දකුණු අත උඩ අපි කොච්චර බුදියාගෙන ඉඳලා ඇද්ද? අර පොඩි උන්නාවන්නේ තනි අතේ තියාගෙන නේද අනිත් අතෙන් වක් කරන්නේ. බෙසමුඩ තියාගෙන. තමන්ගේ අම්මගේ දකුණු අත මතක් කරගන්න, අම්මගේ ඇඟිලි ටික මතක් කරගන්න. ඒ ඇඟිලි උඩ කොච්චර නිදාගෙන නැද්ද? කොච්චර අම්මගේ පපුවට තුරුළු කරගෙන ඉඳලා ඇද්ද? මధుර එකක් කන්න දෙන්නේ නැතුව. කොච්චර අතපය යට වෙනකොට හදන්න ඇද්ද? නිකන් ඉඳගෙන ඉන්න ගමන් තමන්ගේ මූණ දිහා කල්පනා කරන්න. කවුද ඔය මූණ ඔය විදිහට හැදුවේ? අර හදනව නේද පොඩි කාලේ පොඩි උන්නාවනකොටනේ ඔය එක එක වගාලා උන්ගේ රවුම් කරනවනේ සේරම කන් හදනවා, නහය හදනවා, නලල හදනවා, ඔළුව හදනවා. ඔය ලස්සනට ඔය ඇත්තුන් හදලා තියෙන්නේ අම්මා. ඔය අත් කකුල් හදලා තියෙන්නේ අම්මා. මහ පොළොවේ අඩිය ගන්නවා අරයක් පාස අම්මට පින් සිද්ධ වෙන්න ඕනේ. බඩට ආපු දායිනම් කන්න ඕන කෑම රස කෑම පැත්තකට දාලා බඩේ ඉන්න දරු පැටිය ගැන හිතලා කෑම තීරණය කරපු අම්මා. මේ ලෝකේ මිනිස්සුෙකුට දරන්න බැරි රුදාව දරාගෙන දරුවෝ බිහි කරලා දුක් විඳලා මේ මහ පොළොවත් එක්ක හැප්පිලා ඒ කාලේ මේ පැතිවල පහසුකම් මොකවත් තියෙන්න නැතුව ඇති. බස් නෑ, ස්පිරිතාල නෑ, බොණ්ඩ වතුර හැතැම්ම ගණන් ගේන්න යන්න ඕන, වැව්වලට යන්න ඕන, වී කොටන්න යන්න ඕන, නේ පිටි අඹරන්න යන්න ඕන. කොච්චර මෝල් ගස්සේ කොට්ටු වෙලා ඇද්ද? මේ පැතිවල මේ වයසක අම්මලා තාත්තලා කොච්චර කුරක් අංගල් එක පොර බදලා ඇද්ද? ඒ අම්මලා ඔහොම කාටද කරන්න පුළුවන්? පුදුම වීරියවන්ත හිතක් තියෙන්නේ. පුදුම ධෛර්යවන්ත හිතක් තියෙන්නේ අම්මලාට. ඉතින් මං අහන්නේ අම්මලා බුදු වෙන්නේ නැද්ද කියලා? බුදු වෙනවා. දරුවෝ කොච්චර දරුවන්ගේ නින්දා ආවත්, අපවාද ආවත්, මොන තරම් ගැරහුම් ආවත් නේ ඔය මේ පැතිවල පැනලා ගිහින් තියනවද කොල්ලෝ කෙල්ලෝ? නැතුව ඇති. ඔය යනවන්නේ සාමාන්‍යයෙන් කහත බන්දන්න කලිය යනවනේ සමහරක් වෙලාවට. ඒ ගියපුවාම කියනවා නේද? ඔය කියනවනේ අය මරුණ කියලා හිතා ගන්නවා කියලා දානයක් දෙනවා කියනවනේ. අපූර්වට අර බඩ වුණාට පස්සේ ගන්න නැද්ද ගිය ඇතුළට? අම්මලාගේ එහෙම කැත හිත් නැහැ. අම්මලාට කවදාවත් දරුවෝ කෙරෙහි වෛරයක් ඇති වෙන්නේ නැහැ. තාත්තලාටත් එහෙමයි. දැන් ඔය පොඩි ගැටලුවකට තියෙන සේරම හොඳයි අම්මලාගේ තාත්තලාගේ. මන් දැන් මෙව්ව මෙහෙම කියන්නත් හේතුවක් තියෙනවා. අර ඉක්මනට නිවන් දකින්න පුළුවන් අම්මලාටයි තාත්තලාටයි. බුදුහාමුදුරුවෝ උගන්වන්නේ බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා. මේ ලෝකේ බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි. දරුවන්ට හරි ලේසි දැන්
දරුවන්ටත් ලේසි. මොකද්ද? මේ ගෙදර බුදුවරු වැඩ ඉන්නවා වාගේ. දරුවා අදිෂ්ඨාන කරගන්න. කවදාවත් අම්මටයි තාත්තටයි බොරුවක් කියන්න එපා. ජාති ජාතිත් ගෙවන්න බැරි පාප කර්මයක්. කවදාවත් අම්මයි තාත්තයි රවට්ටන්න එපා. ඔය සමහර දෙමව්පියෝ කියනව නේද දරුවන්ට නේ ගමේ අහවල ආශ්‍රය කරන්න එපා නේ අහවල ආශ්‍රය කරන්න එපා ඔවුන් පස්සේ යන්න එපා මෙහෙමයි කියලා කියනවනේ. ඒ කියනකොට කොල්ලොන්ට යකු යනවා. එතකොට කොල්ලෝ අම්මලාට තාත්තලාට කියනවා තොපි කියන විදිහට හිටියොත් එහෙම මට සමාජයක් නැති වෙනවා කියලා. පුතේ මතක තියාගන්න කවදාවත් ඔය අම්මට තාත්තට පූජානන්ද දොඩවන්න යන්න එපා. මම මේ ගංජා හර්මයේ තියනවද නැතුව ඇති. මේ සත්තකින්ම දන්නේ නැති නැතුව ඇති. එක එක මද්ද්‍රව්‍ය තියනවද මේ පැතිවල? මේ හොඳයි සේරටම වඩා. ඇයි මොකවත් නැහැනේ. අරක්කුත් නැහැ. එක එක මද්ද්‍රව්‍ය මොකවත් නැහැ. කිසි අඩුපාඩුවකුත් නැතුව ඇති මේ පැතිවල. එහෙනම් මේ තරුණයෝ හොඳයි. මං දැක්කා එනකොට දෙන්නෙක් විතර ගොරකපළු වගේ ඇස්. 4 දෙනෙක් විතර හිටියා. මං කිව්වා රියදුරු මහත්තයාට තාන් කියලා. මේ පොඩි කොල්ලෝ නිකන් අල්ලන්නකො පාන් භාගයක් එහෙම කන්න පුළුවන්ද කියලා ඉවර වෙනකම්. පණ නැහැ. ගැහුවොත් එහෙම දෙකට කැඩනවා. කෝටු කෑලි වාගේ ඇඟවල්. දෙන්නක උදැල්ලක් කාටද? දැන් ඒ කාලේ අපේ තාත්තලා අවුරුදු 16න් 17න් මහ පොළොවේ කොට්ටු උනේ නැද්ද? ඔය දැන් ඉන්න පොඩියෙකුට අනේ කලන්ත හැදෙනවා පින්නතුණු නියර කෙටුවොත් එහෙම 10 විතර නකම්. කුලියටවත් ඉන්නවද දැන් හොයාගන්න? ඒ වුණාට මේ පැටවු 10 විතර නකම් බුදියලා නැගිටලා අහනවා මෙව්වද උයලා තියෙන්නේ කියලා අම්මලාගේ. රෙද්ද කලිසම හොදලා තිබ්බේ නැත්තම් කටේ සද්දේ. මං ඔය අහන්නේ අපේ තරුණ දරුවන්ගෙන් පුතේ කවද්ද අන්තිමේට බුදියන බෙඩ් සීට් එක හොදගත්තේ කවද්ද? ඔළුව තියෙන කොට්ට උරේ හොදගත්තේ කවද්ද? බුදිය ගන්න කාමරය අතුගා ගනින්කෝ. මොකවත් නැහැ. ඩිංග බැරි වෙච්ච ගමන් අම්මගේ තාත්තගේ ඇඟ උඩ නගින්න බලාගෙන ඉන්නේ. එහෙම වෙන්න එපා. නේ කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. කොල්ලෝ වුණාම එක එකගේ බයිසිකල් පිටිපස්සේ නැගලා ගිහිල්ලා හරියනවද? පුතේ කවදාවත් ඔය එක එක දෙන සිගරට් කෑලි බොන්න යන්න එපා. කොල්ලෝ වුණාම එහෙම හරියන්නේ නැහැ. කොල්ලෙක් වුණාම හීනයක් තියෙන්න ඕනේ. කොල්ලෙක් වුණාම හීනයක් තියෙන්න ඕන ගෙයක් දොරක් හදාගන්න. කොල්ලෙක් වුණාම හීනයක් තියෙන්න ඕනේ නේ ඔය බ්‍රේස්ලට් එකක් හදාගන්න නේ. ඔය චේන් එකක් හදාගන්න. නේ හොඳ ඇඳුමක් පැළඳුමක් ගන්න. බයිසිකලයක් ගන්න. මේවට මේ ගෙදරට අවුරුදු 27යි අහලා බලනකොට දාන්න සපත්තු දෙකක් නැහැනේ හරියට. කොල්ලෙක් වුණාම එහෙම වෙලා හරියනවද? කොල්ලෙක් වුණාම එහෙම වෙලා බෑ. කොල්ලෙක් වුණාම හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. අපේ තරුණ දරුවන්ට මම මේ කියන්නේ. කවදාවත් අම්මා තාත්තා කියන දේවල් වලට පිටින් වැරදි දේවල් කරන්න එපා. යාළුවෝ ලොකු කරගන්න යහපතට විතරක්. අපේ තරුණ දරුවෝ පොඩි දරුවෝ පුතේ මතක තියාගන්න අපි දන්නේ නැතුව සමහරක් වෙලාවට සමහරක් උදවියට පාවිච්චි වෙනවා. අපේ හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. සමහර විට අම්මයි තාත්තයි නොදැනුවත්කමින් ඔය කෑ ගහගෙන යනවා වෙන්න පුළුවන් බැනගෙන යනවා වෙන්න පුළුවන්. අපේ දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ. ඒ පෞරුෂය තුළින් ඒ පිරිමිකම තුළින් සීල සම්පන්න භාවය තියාගන්න. මම අපේ සත්පුරුෂ ආදරණීය තරුණ මහත්වරුන්ට බොහොම ඕනෑකමින් මේ ඉල්ලා හිටින්නේ.
බුදියන්ඩ නං එපා 7න් පස්සේ. අය මූසලයින ගෙවලුත් එක්ක කොල්ල බුදියනවා කියන්නේ. ඉන්න එපා රෑ 10න් පස්සේ ෆෝන් එක ඔබ. ඔය දෙක නැතුව වෙන කරන එකක් කියමු බලන්න. මේ පාන්දර 2 විතර වෙනකම් ෆෝන් එක ඔබනවනේ. ඔය ලුණු කපනෙව්වයි යකඩ තල්ලෙව්වයි මහ කුණු හරප විකාර බල ඉන්නවා. පාන්දර 2 වෙනකම් ඇහැරලා ඉඳලා වැඩක් තියනවද? ඒ නිසා මේ පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න වෙලාවට නිදා ගන්න වෙලාවට නැගිටින්න. පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න. ඔය කෑම ටික කන එකේ ඉඳන් වෙලාවට පොඩි කාලේ ඉඳන් හීනයක් තියාගන්න. විභාග පාස් වෙන්න බැරි වෙයි සේරටම. කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න. පාඩුවේ ඉන්න. කාගෙන්වත් වචන අහන්න නැතුව ඉන්න. නේ ඔය පේනවනේ නේ ඔය. ඩිංග බැරි වුණාම පොලිසි ගාන යනවා. අරයි යන්න වෙනවා. දැක්කද පහුගිය දවස්වල මේ තඩි ගහ ගන්නවද ඩිංග බැරි වුණාම නෑනේ. ඔය නේ ඕනම මහ ගොංකම් හොඳේ. ඔය කෙල්ල අරින්න එපා හෙල්මට් වලින් එහෙම. අංගර මන් දැක්කා ඔය පොසොන් පොලක මොකේකද ඔය තොරණක් ගාව. අර පැටියෙකුට බිම දාගෙන 15ක් විතර ගහනවා. අද සේරම ඇතුලේ. කොයි අර ගහපු කවුරුවත් අම්මයි තාත්තයි විතරයි අප දෙන්න ඉන්නේ. අපත් නැහැ. අවුරුදු 20යි. මගේ පන්සලේ ඉඳන් 25ක් විතර අනුරාධපුරේ පැත්තට වෙන්න. රට ඉඳන් ආපු කොල්ලට ගැහුවා හෙල්මට් එකේ. ගහපු කොල්ලට අවුරුදු 20යි. සුමානයක් දැඩි සත්කාරේ ඉඳලා මැරුණා. දැන් කවුද ඉන්නේ? ඒ ගහලා තියෙන යාළුවාට බැන්නා කියලා. අනේ බලන්නකො තියෙන ගොංකම මුංගේ. මේ ඉවසන්න ඕන කාලේ සනසීම පතාගෙන. මෙහෙත් ඇති ඩිංග බැරි වුණාම ඇවිස්සලා යන. ලොකු කුඩා කියලා ભેදයක් නැහැ. එහෙම කුලප්පු වෙන්න එපා ඕනෑවට වැඩිය. අන්තිමේ කෙලවුණාම කවුරුවත් නැහැනේ අපිට. අර අහිංසක අම්මයි තාත්තයි බිරිඳයි විතරයි ඉන්නේ. නිකමට අම්මා තාත්තා මතක් වෙන්නේ නැද්ද? මේ තින්නවද රෝදේ උසුසයන් ළමයි බයිසිකල් වල? ඕන එක පැත්තක් උස්සගෙන යනවා. මේ මහා පාර ඇඟ හිර වැටෙනවා පින්නතුනි පාර යනකොට. ඔය ගිහින් පත බෑ වුණාම කවුද දුක් විඳින්නේ? අම්මයි තාත්තයි. ඇයි මේ බාල විදිහට මැරෙන්න හදන්නේ? ඇයි මේ බාල විදිහට නැති වෙන්න හදන්නේ? පුතේ කවදාවත් එහෙම වෙන්න එපා. මේ රටට වටිනෝ. සම්බුද්ධ ශාසනයට වටිනෝ. කාට නැතත් අම්මටයි තාත්තටයි වටිනෝනේ. කාට නැත. අර කුණ්ඩසාලේ දැක්ක නේද පොඩි උන් දෙන්න. ස්කූටරේ ඔය ඉස්කෝලේ මොකටද හරියනකොට ඊයේ දැක්කම මල් කඩන්න ගිහිල්ලා 4 දෙනේ මැරුණානේ මේ වනාන්තරවල පැත්තේ මං හිතන්නේ 4 දෙනේ. දැන් කාටද පාඩුව? පුතේ අම්මා තාත්තා ගැන හිතන්න දහ දුක් විඳලා ලේ කඳුළු පොවල හැදුවේ. අවදානම් සහගත කිසිම දෙයක් කරන්න එපා. අපි සර්කස් පෙන්නනකොට නම් මිනිස්සු විසිල් ගහනවා පුඩි ගහනවා. එව්ව බලනවා hina වෙනවා. අපි වැටුණාම ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. මේ මිනිස්සු දෙන දුක් විඳින්න ඕනේ. මේ බණ අහන සෑම දරුවෙක්ම හදවතේ අදිෂ්ඨානශීලී වෙන්න ඕනේ. ජීවිතේ නැගිටින්න හේතුවක් තියෙනවා ඒ මගේ අම්මයි තාත්තයි කියන එක. මද ඔය අම්මලා තාත්තලා දුක් විඳා. අද ඉඳන් අම්මා තාත්තා වෙනුවෙන් ජීවිතේ ගොඩනගා ගන්න. හේතුව එතකොට තමයි මිනිස්සුන්ගේ ආශිර්වාදය තියෙන්නේ. දැන් පින්නතුනි තාත්තලත් අර විදිහට හිතලා අම්මලත් ඒ විදිහට හිතලා දරුවොත් ඔය විදිහට හිතපුවාම
මට කියමු බලන්න ගෙවල් වල ඇති වෙන ප්‍රශ්නයක් මොකක් හරි. ආයෙතකොට ගෙවල් වල ගැටලු නැහැ. මෙහි මරණාධාර සමිති තියෙනවද? කීයක් දෙනවද මරුණා? 50 පැනලා දෙනවා දෙන්නේ කොහොම? ඔය මරණාධාර සමිති ගම් වල පින්නතුනි කැබිනට් එක වාගේ. ඕකට බයයිනේ. අය නම කපයි කියලා. බුදුම බයක් නේ තියෙන්නේ සමිතියට. මොන ලෝ කතරගම ට්‍රිප් ගියපුවාම එනවනේ කැන්සල් කරලා සංවස්තරයට කියලා. එච්චරටම මේ ගම්වල ඉන්න තරුණ දරුවෝ වෙනුවෙන් මං කියන්නේ ඔය මරණාධාර සමිතිවල ලොකු ඉඩක් දෙන්න ඕන අපේ තරුණ දරුවන්ට. පන්සලේ ලොකු ඉඩක් දෙන්න ඕන තරුණ දරුවන්ට. මෙහි සභාපතිලගේ ගෙම්පර්ද නැතුව ඇති. නෑ සමහර මෙහි නැතුව ඇති. මෙහි අර මොකවත් නැහැ. සමහර මරණාධාර සමිතිවල සභාපතිලා දිසාපතිලා වගේ ඉන්නේ. මම හිතන්නේ පඩි හම්බ වෙනවා කියලා හිතන් ඉන්නේ. බුදුම්ම ලොකු ගමන්නේ තියෙන්නේ. දායක සභාවල සභාපතිලා ඊට ආපන්. මිනිහා තමයි තීරණය කරන්නේ පන්සලේ හැම එකක්ම. සමහරු පන්සල් යන්නේ නැහැ ඇයි? අපූර්වට කියනවා මේ අරුන් ඉන්නකම් අපි යන්නේ නැලු. මේ අපේ සෑම මේ ආයතන වලින් වෙන්න ඕනේ. පින්නතුනි ඔය මිනිසුන්ගේ හිත සනසන එක විතරයි. ඒ ආයතන වලින් වෙන්න ඕනේ මේ ගම්මානවල මෙන්න මේ වගේ සුවිශේෂී කටයුතු. මොනවාද? කවුරු හරි හිසේ කෙස් ගානට මම මේ යෝජනාව කරලා තියෙනවා. අර මේ කටයුත්ත හොඳට කරලා තියෙන නිසා මම මේ කියන්නේ. පුළුවන් නම් හෙට අනිද්දා මරණාධාර සමිතියෙන් යෝජනා කරගන්න. එහෙම නැත්නම් ඔය දැන් මේ බණට එක්කහුව වෙන්න ඇතිනේ නේද 25 30කට වැඩි. පිහිටන්න සමිතියක් ආයේ. ඔය ණය දෙන්න හරි මොකේටවත් නෙමෙයි. මරුණාම ආධාර දෙන්න ඕනෙත් නැහැ. කවුරු හරි මේ ගමක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් රෝහල් ගත වුණොත් එහෙම අර බලන්න යන්න වරු භාගයක්වත් ළඟ ඉන්න යන්න මේ ගම් එළිය වෙන්නේ පින්නතුනේ වගේ දේවල් වලින් නිකමට යෝජනා සමිතියට කරන්නකො ඕක ස්ථිර වෙන්නේ රුපියල් 1000ක් වැඩි කරන්න කතා කරොත් හෙට ආස්සෙන් ඕවා කරන්න බැයි නම් ඔය සමිතිය වලින් මරුණු සැනින් එන්නේ නැද්ද තනකොළ කපන මැෂින් නනම් මනම් අරගෙන පෙරලන්නේ නැද්ද පැය භාගයට විතර මුළු ගෙදරම සනිකව සුද්ධ කරනවානේ බලනකොට දවස් 18ක් විතර කුරුණෑගල ඉඳලා ඇවිල්ලා තියෙන මලකඳ දන්නේ නැනේ ගමේ මිනිස්සු ඉස්පිරිතාලේ හිටිය කියලා මැරුණා කියලා විතරයි දන්නේ ඉස්පිරිතාලේ ඉන්න ලෙඩෙකුට තියෙන එකම සැනසීම මොකද්ද මිනිස්සු බලන් දෙන එක. පේන්නේ නැත්නම් ලෙඩු බලන වෙලාවට ඉස්සි බලනවා කවුද එන්නේ කියලා. ලෙඩු බලන එක. මේ ගම් වල එහෙම හදාගන්න. මේ ගම් වල නැති බැරි මිනිස්සු ඇති නැති බැරි දරුවෝ ඇති. මං කියන්නේ ඔය තියෙන එකමුතු සමිති සමාගම් හරි වටිනෝ. තව ඉන්නවා මේ ගම් වල නැති කරන්න ඕන જાතිය. මම මේ තඩි ගහන්න හැම කියනෝ නෙමෙයි ඈ. ඔය මේ ඉන්නවා දීරිසියාකාරයෝ. දැන් ඔය ගෙවල් හදන්න වැලි අදින්නේ කොහොමද මේ? පාන්දරද මත්දහනද ගේන්නේ? පාන්දරනේ ගේන්නේ. ඇයි? මේ පැතිවල මිනිස්සු එච්චරටම හොඳයි. මිනිස්සෙක් වැලි එකක් ඇදගන්නේ රජ වෙන්නද? අනේ මොකටද වන්න අයින් ගහන්නේ? නිකන් කල්පනා කරලා බලන්නකො. අර පහුගිය කාලේ වැහලා වෙල් වලට වැලි හැම එක්කහුව වෙන්න ඇතිනේ ඇදගත්ත හැකිද? අදින්න බෑ පොලිසියට කෝල් කරනවා.
පොලිසියටත් වදයක් ඒ වගේ මිනිස්සු. දෙයනේ එළියද්ද වැලි ටික ඇද ගන්න එපා ඉතින් ඊළඟ පාර වපුරන්න හරි. තේක ගොබුඩක් කපන්න බෑවන්න නයින් ගන්නවා. මේ ගමක කවුරුවත් ඉන්නවද? වැලි එකක් ඇදලා රජ වෙච්ච. මේ පිටියක් අපරාරු කරගන්න, ගයක් අපරාරු කරගන්න, කොන්ක්‍රීට් එක දාගන්න. ඕකටනේ වැලි එකක් ගේන්නේ. හූල්ලන්න එපා. මේ ගම්වල සියලු දෙනාගේම හිත්වල මෛත්‍රිය ඇති වෙන්න ඕනේ. දැන් කොහොමද මෛත්‍රිය ඇති කරගන්නේ? මං කියන්නේ අම්මලා තාත්තලා ගෙවල් වල අමුතුවෙන් කරන පාපයක් නැහැ. හැබැයි අර පුදුම විදිහට අනුන්ගේ දේවල් හොයනවා. කියන්නේ හැම නැහැ නිකමටවත් ඔවුන්ට ඔහොම වෙලා මදි කියලා. හොඳේ මතක තියාගන්න ඕනේ. මං කියන්නේ මේ ගෙවල් වල ඉන්නකොට කියවෙනේව්වා. කියන්න එපා කවදාවත්. දැන් අර පහුගිය දවස්වල සාමාන්‍ය පෙළ ප්‍රතිඵලාවනේ. එහෙම අර අඩුද වැඩිද මිනිස්සුන්ගේ අඩුපාඩු කියන්න එපා. ගම්වල අර නංවානම් කියලා කතා කරනව නේද? ඒ කියන්නේ නමට කලින් ඔය දානවා නේද? එක එක කෑලි දානවනේ. එහෙම දාන්න එපා කවදාවත්. මිනිස්සු දුප්පත් වෙන්න පුළුවන් හැල්ලු කරන්න එපා. මිනිස්සු අසනීප වෙන්න පුළුවන් අවමන් කරන්න එපා. ඔය සමහර පැටවුල් දරුවෝ ඉන්නවා. අපච්චි උපතින් අබ්බගාතයි. ආබාධිතයි. ඔය හැරිච්ච අතේ යනවා ගෙවල් ගානේ යනවා. මිනිස්සු පිස්සා කියලා බයිනවා. කවදාවත් මේ මිනිස්සුන්ට බනින්න එපා. සමහර දරුවෝන්ගේ නොදැනුවත්කම් එමටයි. අනවබෝධය එමටයි. ඔය නේ අර මං කියන්නේ අකම්පිත වෙන්න කුලප් කලබල වෙන්න යන්න එපා. තැනකම කනගාටුව. මොකක් හරි දැක්ක ගමන් අර දෙපාරක් හිතන්න නැතුව ඇක්ෂන් ගන්න යන්න එපා. පව් සිද්ධ වෙනවා පින්නතුනේ. මෙහෙ පොල් එහෙම හොරකම් කරනවද නැහැ? මතක් කරේද අපේ ගමේ අහවලා ආවයි කියලා. ඔය සමහරු ඉතින්නේ පොල් ගෙඩි දෙකක් දීලා බීඩි මිටියන්නේ ගන්න. ඔය අපරාධ කරන්න යන්න එපා. සත්තුන්ට වුණත් එහෙමයි. අවුරුදු 10ක් එක්කව කරුවත් නේ පොල් ගෙඩි 10-15ක් එක්කව කරලා ඇති දෙක ගන්න බැලුවා. කල්පයක් ගෙවන්න එපයි. මිනිස්සුන්ට දෙස් දෙවල් තියන්න එපා. මිනිස්සුන්ගේ ඔය වගාවක් දිහා හරි කමක් නැහැ බලලා මන්නම් කියන්නේ හූල්ලන්නවත් එපා කියලා. දැක්කද ඊයේ පෙරේදා කෙහෙල් කොටුවක් සම්පූර්ණයෙන් වනසලා තිබ්බ. කඩුවක් අරගෙන කපාගෙන ගිහිල්ලා. මේ ගම්වල ඉන්නේ පින්නතුනි පුවක් කිත්තක් කෙහෙල් කනක් මේ භව භෝගයක් උඩට ඉලිප්පෙනවා බලන්න බැරි මිනිස්සු. පුදුම ඉරිසියාවක් තියෙන්නේ. මම යෝජනා කරනවා මැරෙන්න කලින් ওই ඉරිසියාව නැති කරගෙන මැරෙන්න. මැරෙන්න කලින් හතුරෙක්ට හරි කමක් නැහැ හරියනවා නම් අපේ අම්මලා තාත්තලා ආශිර්වාද කරන්න. හතුරෙක්ට හරි කමක් නැහැ සුබ වෙනවා නම් වරදිනකන් නම් බලාගෙන ඉන්න එපා. සංසාරේ අපිට ගෙවා ගන්න බැරි වෙනවා. මම මෙහෙම දේශනා කරන්න හේතුව අපි මේ ආත්මේ ඉඳගෙන කරන ඒවා කියන ඒවා තමයි සංසාරයට බලපාන්නේ. මේ ආත්මේ ඉඳගෙන කරන කියන ඒවා තමයි මුළු සංසාරෙටම අපිව අරගෙන යන්නේ නඩත්තු කරන්නේ. ඔය ඉඳගෙන ඉඳලා නැගිටිනකොට පින්නතුනි මේ ජීවිතේ ඉරණම තීරණය වෙන්න පුළුවන්. ඉඳගෙන ඉඳලා නැගිටිනකොට කවුද දන්නේ නේ මේ ඇඟට මේ කුණු කයට තියෙන ලෙඩගොඩ. පින්නතුනි හරි භයානකයි.
සසර බය ඇති කරගන්න මං ආයෙත් දේශනා කරන්නේ මේ ආත්මේ නම් එකදු පාපයක්වත් කරගන්න එපා. දැන් පව් කියලා කරන්නේ මොනවාද කියලා තේරුම් ගන්න බැරි නම් ඔය ඉස්සරලම කට බලන් වචනයෙන් මොනවාද වෙන පාප කර්ම මන්නම් කියන්නේ රවලවත් බලන්න එපා කියලා. මතකද අර බුදුහාමුදුරුවනේ කෙවුල් ගමක ඉපදිලා ඉඳලා මාළු ගොඩක් නේ ගැහෙනව දැකලා hina වෙලා බුදු වෙන ආත්මෙත් විපාක දුන්නානේ. බුදු වෙන ආත්මෙත් විපාක දුන්නා. ඇයි බුදුහාමුදුරුවන්ට යවහල් වළඳන්න උනේ මාස 3ක්? බෝසත් ආත්මිකෙක උත්තමයෙකුට කියනවා ඔයිට වඩා හොඳයි යවහල් වැළඳුවනම් කෑවනම් කියලා. කියන්නේ එහෙම නැහැ මිනිස්සු කන බොන ඒවා දිහා බලලා එක එක ඒවා. ඔය කියනව නේද මල ගෙවල් වලට එහෙම ගිහපුවාම අර කමෙච්චරක් බෙදාගත්තා මෙච්චරක් බෙදාගත්තා දෙපාරක් බෙදාගත්තා ඔතා ගත්තා. අපිට වැඩක් තියනවද? මෙහෙ ඔතනවද නැහැ මල ගෙවල් වල. පින්කම් ගෙවල් වල. ඕවනම් කරන්න යන්න එපා හොඳයි. මන්නම් කියන්නේ සමිති සමාගම් වලින් පුළුවන් නම් යොදා ගන්න. පින්නතුන්ට හිතෙන්නේ නැද්ද අපේ මල ගෙවල් වල කෝලම් වැඩි වාගේ කියලා? ඔය සමාජිකයෝ නොකා ඉන්න. මම ඔය ගියා නවකත්තේගෙන් පැත්තේ මල ගෙදරක. දුන්නට කියනව නෙමෙයි හොඳේ. මං තමයි කණ්ඩ දෙන්නම් කිව්වේ. මං ඇහුවා මොනවාද සාමාන්‍යයෙන් මේ පැත්තේ උයන්නේ? අපි ඉතින් ලියනවනේ නේ. අලයි පරිප්පුවේ පබඩම ගෝව කොළයි සාමාන්‍යයෙන් ලියාපදිංචි මට්ටමේ තියෙන මල ගෙවල් වලට. මං කිව්වා ගෝව කොළ කියලා. නැන්දා කෙනෙක් කියනවා ඒ ගෝව කොළ කන්න බෑලු. බලනකොට අර ඒ ගම සමිතියේ කට්ටිය මුළු ගමම අය කනේව තමයි තීරණය කරන්නේ. එහෙම වෙන්න එපා. ඔය නේ පන්සලේ වුණත් කමන්නේ. මේ පන්සල්වත් ඔතනවද නැහැ? නැති වෙදී. සමහර මාමලා නම් ඉන්න උන්දලා ඔතන. මතක් වෙන්නේ නැති යහවලා වායි කියලා. උන්දගේ වැඩේ සීනි ටිකේ ඉඳන් අරන් යන එක පන්සලේ තියෙන. පින්කම් ගෙවල් වල අප්පා ඊට හපන්. ඔය දැන් මෙහෙ කවුද දන් ගෙවල් වල වැඩ කරන්නේ? ඒත් මාමලා දෙන්නෙක් නේද ඉන්නේ. හාදුරුවන්ට කලින් මාමගෙන් අහන්න ඕන කවද්ද පුළුවන් කියලා. ඇයි? මාමනේ අර දාන කාමරේ කපනේවා කොටනේවා වරිනේවා කරන්නේ. මම දැක්ක දවසක් පින්නතුනේ දොරෙද්ද වහලා මුන්දලාගේ හැකියාව. අර දැන් ඔය කජු එහෙම ටිකයිනේ තියෙන්නේ. මේ බොක්ක ගහනවනේ ගොසිරි අතේ තියාගෙන මෙහෙම තියාගෙන ඔතනවනේ. උයපු කජු 250ක් විතර අල්ලනවා අල්ලට. කැරකෙනකොට ගැටෙත් ගහලා ඉවරයි. ඒවා දානවා ටියුලිප් කවර් එකට. දැන් ඔය ජෙලි එහෙමත් ඉතින් සේරටම නෑනේ හාඳුර්ලට විතරනේ. මුන්දා දීසිය උස්සලා අතෙන්ම කටට. අර දොරෙද්ද හුළඟ යනකොට මට පේනවා. මං පේනෙවුවා මම කියන්නේ. සමහර උන්දලා ඉන්න බුද්ධ පූජා කරනවා පෙරේත තට්ටුව වගේ. සේරම එකටනේ කොට ගහන්නේ. ඔය දංගෙවල් වල ඔතන්න යන්න එපා. බල්ලොන්ට කටු අදින්න දුව පන්ති ගිහිල්ලා ආපුවාම කණ්ඩ දෙන්න මහත්තයාට බත් ටිකක් කරන් යන්න ලෙඩ්ඩුන්ට අදින්න ඌව කරන්න එපා. ගෙවල් වල මිනිස්සු කැමති නෑ ඒකට. තේරුණාද? ගෙවල් වල මිනිස්සු කැමති නෑ. මම මේ කියන්නේ කණ්ඩ එපා කියලා එහෙම නෙමෙයි. ඒවට යන්න කෑම කණ්ඩ. ඔය ඔතන වැඩ කවදාවත් පින්නතුනි කරන්න එපා. පන්සලේදී වුණත් එහෙමයි. ඊළඟ කාරණය. පන්සලට ඇවිල්ලා කවදාවත් අනුන් ගැන කතා කරන්න එපා. පන්සලට පාඩුවේ එන්න. අපේ තරුණ දරුවන්ට මම මේ කියන්නේ.
මාසෙකට සැරයක් 5 දෙනා ගානේ බැරිද මරණාධාර සමිතියෙන් බෙදන්න? ඇයි ඉතින් ඔය දැන් තරුණයෝ ඉන්නවනේ. දැන් ගිහිල්ලා අර බෝධියේ චෛත්‍ය බුදු පිළිම අත ගාලා බලන්නකො. දූවිලි කැටියක් අල්ලට එයි. නිකම් පාංශකූල පිරිමහ ගන්න මෙව්වගේ දායකම් කරලා වැඩක් තියනවද? තරුණයෝ එක්කහුව වෙලා චෛත්‍ය මලු අමදින්න ඕන, බෝමලු අමදින්න ඕන, තාත්තලා එන්න. නේ පන්සලේ මල් ටිකක් එහෙම හදලා බුදුහාමුදුරුවෝ වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ කටයුතු සිද්ධ කරන්න. හාමුදුරුවෝ වැඩ ඉන්න ලැබුම්ගේ මාසෙකට සැරයක් ඇවිල්ලා පිරිසුදු කරලා දෙන්න. එතකොට තමයි මේ ගම් ලස්සන වෙන්න බෙන්නතුනේ. මේ බණ අහන්න ආපු සේරට මම යෝජනාවක් කරනවා. මේ යෝජනාවත් අපේ තරුණ දරුවන්ට. අද ගෙදර ගිහිල්ලා පුතේ ඔය පහන තියෙන ගෙදර බුදු පිළිමය අරන් බලන්න. පහන තියෙන තැන ලෑල්ල බලන්න හුණු ජරා කරලා ඇති. අපේ තාත්තලා නිකමට ගිහිල්ලා බුදු පිළිමය අතට අරන් අත ගාලා බලන්නකො. දූවිලි ගොඩ ඇති ඕකේ. ගෙදර බුදුහාමුදුරුවෝ හොඳට පිරිසුදු කරන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? බැරිකමද නොකරනකමද? නොකරනකමනේ. හැමදාම මං කියන්නේ උදේට නැගිටලා පැන් ටික තියන්න. කහට කෝප්පයක් ගිලම්පසට තියන්න. උයන එකෙන් සම්බෝලයි බතුයි හරි කමක් නැහැ. බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාවට තියන්න. පින් සිද්ධ වෙනවා. අපේ තරුණ දරුවෝ හෙට උදේ නැගිටලා ගෙදර මල් ගහක් හදන්න. කවුරු වෙනුවෙන්ද මේ මල් ගහ හදන්නේ? බුදුහාමුදුරුවෝ වෙනුවෙන්. එච්චරයි වෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්. පුතේ ඊට පස්සේ ඔය ඇත්තන්ට මතක් වෙයි. පිපෙන මලක් ගානේ බුදුහාමුදුරුවන්ට කියලා මතක් වෙයි. ඔය ජීවිත ඒකාන්තෙන්ම ඒකාලෝක වෙයි. මම ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනාටම සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය, සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ගමේ සේරම ශ්‍රමදානයට එකතු වෙන්න. ගමේ සේරම පොදු කටයුත්තට එකතු වෙන්න. අපේ දුවලා පුතාලා ඔය මන්නම් කියන්නේ මිරිස් පැලයක් කර හිටවන්න කියලා. නේ ඔය නිකන් ඉන්න එකේ මිරිස් පැල 5ක් හිටවන්නකෝ. නිකන් ඉන්න එකේ ඔය ඉතින් වත්තේ නේ 4 වටේ වැට තියෙනවනේ. ඔය වැට නිකන්නේ තියෙන්නේ. අඩි 10ක කෑල්ලක බණ්ඩක් ඇට ටිකක් හිටවන්න. ගස් 10ක් තිබ්බනම් ඇති. අඩි 10ක කෑල්ලක වැටකුළු වැලක්. ඊළඟ අඩි 10 ඔය පතෝල වැල. බැරිද තක්කාලි ගස් 3-4කුත් ඔය ඇසෙන් හිටවන්න. දවසට විනාඩි 20ක් ඇයිනේ නේ වතුර කලයක් ඇදලා දාන්න. අහසින් පාත් වෙන කන්නම් බලාගෙන ඉන්න එපා. ඔය නිකන් දැන් ඔහම බණ අහන ගමන් මගේ ගෙදර වත්ත ගැන මතක් කරගන්නකො. හිටවනවා නම් බටු පැල කීයක් හිටෙයි හැකිද? අය මේ මැනින් මාකට් එකට අරගෙන යන්නද? නෑ පින්නතුනි මේ උයන්න. උයන්න. අසමෝදකම් පැලේ ඉඳන් හිටව ගත්ත හැකිනේ. ඇයි ඉතින් ඔව කරන්න බැරි? පුදුම කම්මැලිකමන්නේ තියෙන්නේ. ඔය ඉන්න වත්තේ මාන පඳුරු කීයක් තියෙනවද ගේ ඉස්සරහ කෑල්ලේ පාර වැහිලා? ඕකෙත් හිටවන්න ඔය කවුපි ටිකක් එහෙම. කණ්ඩනේ. එතකොට තමයි අර සසිරි බර භාවය ඇති වෙන්නේ. සස්ත්‍රීකත්වය ඇති වෙන්නේ. මම එහෙම ගෙවල් දැකලා තියෙනවා. මං ගියා මහියංගනේ බණකට.
හාමුදුරුවනේ මොක නැතත් කිරිබිත්තර එළවලු වලින් අඩුවක් නැහැ කිව්වා. මං හිතුවේ හොඳට සල්ලි ඇති කියලා. නෑ. බලනකොට බණ්ඩක්ක පැල 10යි. මිරිස් පැල 10යි. බටු පැල 10යි. ඔහොම ටිකෙන් ටික තියෙනවා. ආය යනකොට එළියේ තියෙනවා මුං කව් පිටවල. අර අසමෝදකම් කොලේ පැලේ ඉඳන් තියෙනවා. කුස්සියේ සිංක් එකේ වතුර යන තැන ඉඳන් හදලා තියෙන ගොටු කොළ පාත්තියේ ඉඳන්. පින්නතුනි කිකිලියෝ 4 දෙනෙක් ඉන්නවා ඊට අමතරව. අඩුවක් නැහනේ. එක වැස්සියෙක් ඉන්නවා. ඒ කොල්ලා මට කියනවා හාමුදුරුවනේ උදේම නැගිටලා කිරි ටික ගන්නවා. ගෙදර කට්ටියට බොන්න. බිත්තරේ දාලා කිකිලි කෑ ගහනවා. මං කියන්නේ මේ අර ඉතින් අපිට හරි පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. හරි පහසුවෙන්. කොල්ලා කියනවා හාමුදුරුවනේ පොල් කටු ටික ඔය එක්කහු කරන්න යන මුස්ලිම් මිනිස්සුන්ට තුට්ටුවට විකුණන්නේ නැහැ. කොල්ලා පොල් කටු එකතු කරනවා. මං කියන්නේ අර ගොඩ යනවා නම් මහන්සි වෙනවා නම් කොරියාවෙම යන්න ඕනද? සාමාන්‍ය පෙළ ලියපු ගමන් පොඩි උන් කියන්නේ කෝස් කරනවලු. උන් දන්නේ නැහැ කෝස් කියන්නේ කන එකක්ද බොන එකක්ද කියලා. මේ ෆැන්ටසි ලෝකවල ඉන්නේ අපේ දරුවෝ. පටන් ගන්න කොතනින් හරි පුතේ. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට මාතෘකාවක් වෙන්න එපා. ගෙදර තියෙනවා අම්මගේ තාත්තගේ ඉඩ කඩන් ටික තියෙනවා. මහ පොළොවත් එක්ක ඔට්ටු වෙච්ච මිනිස්සුන්ට කවදාවත් බැරදුන්නේ නැහැ. මම මේ හැමදාම ගොවිතැන් කරන්න කියනවා හැම නෙමෙයි හොඳේ. ඒ ගොවිතැනුත් කරනවා නම් අපේ තරුණයන්ට අලුත් විදිහට මීට වඩා හොඳට කරන්න පුළුවන්. මොකවත්ම බැරි නම් මඤ්ඤොක පඳුරක් අතේට වන්නකො. මොකවත්ම බැරි නම් ඔය වැට වටේට ඌරු කාලා ගියත් කමන්නේ. අවශ්‍ය වෙන්නේ ධෛර්යවන්ත භාවයේ විතරයි. පන්සලට මෙහෙට දාන ගේනවද මාසෙකට සැරයක්? ගේනවනේ. කොච්චර කාලයකට සැරයක්ද දාන්නේ ගේන්නේ? මාසෙකට දෙකකට සැරයක්වත් ගේනවා ඇතිනේ. ඒ එනකොට තාත්තලා විතරක් එන්න එපා, අම්මලා විතරක් එන්නත් එපා. කවුද එන්න ඕනේ? ඒ දරුවෝ අඬ ගහගෙන එන්න බැරිද? දානේ ගේනකොට අම්මයි තාත්තයි දරුවෝයි සේරම එන්න. සේරම ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ගාව දන ගහලා වඳින්න. දානේ ටික දීලා පූජා කරන්න. පින්නතුනි මේ ආශිර්වාදයන් කියන ඒවා අපි සේරටම ලැබෙන්න ඕනේ. මං අර කිව්වේ ඔය පාංශකූල පිරිමහ ගන්න දායකම් කරන්න එපා. පාංශකූල පිරිමහ ගන්න. මේ හැම එකක්ම දේශනා කරන්න හේතුව මගේ අත් දෙක වළංගු නැති වෙන දවසක් තියෙනවා. මං අද එන ගමන් අම්මා කෙනෙක් බලන්න ගියා. අවුරුදු 17ක් ඇඳේ වකුටු වෙලා. අර පැම්පස් එකක්වත් අඳන්න බෑ. අවුරුදු 17ක්. අපිට ඕනම දෙයක් ඕනම වෙලාවක වෙන්න පුළුවන්. කවුද දන්නේ මේගේ කොතෙන්ට බට ගහගෙන ඉන්න වෙයිද කියලා? ඔය පේන්නදනේ ගිහින් තියනවාද මහරගම පිළිකාරෝහලට එහෙම? ඉස්පිරිතාලවලට යන්නකො පින්නතුනි සංසාරේ කලකිරෙනවනේ. මිනිස්සුන්ගේ හකු නැහැ. මිනිස්සුන්ගේ බඩවල් නැහැ. කකුල් කුණු වෙවි යනවා. අතපය කුණු වෙවි යනවා. කණ්ඩ බොණ්ඩ බැරුව මස් ගොඩවල් එළියේ දාගෙන දහ දුක් විඳින්න තියෙන මේ ශරීරය. මේකේ පිරිමහන්න වෛරයක් තියනවද? පිරිමහන්න එදිරිවාදිකමක් තියනවද? බැනගෙන ගහගෙන දොස් පරොස් කියලා පද හදලා ගතු කියලා කේලම් කියලා වන්නන්නයින් ගහලා ඊර්ෂ්‍යා කරලා මේකේ දිනා ගන්න දෙයක් තියනවද? මේ කුණු වෙන්නම බලාගෙන ඉන්න ශරීරයක් උරුම වෙච්ච අපි මේකේ
අම්මට තාත්තටවත් තාතෝ කියලාවත් කතා කරන්න එපා. අද ඉඳන් අදිෂ්ඨාන කරන්න. අපේ තාත්තලා අපේ දරුවෝ එක කුණුහරුපයක්වත් අද ඉඳන් කියන්න එපා. පින් සිද්ධ වෙයි. හේතුව අපි මැරෙන්න ඉන්න මිනිස්සු. අර අදාදයි මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. මෙහෙම තිබ්බට දැන් පැය එකයි කාලක් විතර ගිහිල්ලා තියෙන්නේ හොඳේ. මේ ජීවිතේ බොහොම ඉක්මනට අස්ථීරතාවයේ ප්‍රමුඛ කරගෙන තියෙන්නේ. පින්නතුන්ට දැන් වැටහෙනවා ඇති. එහෙම ඔට්ටු වෙලා දිනලා අර අනේක පරාජය කරලා එහෙම ගණ්ඩ දෙයක් මේකේ නැහැ. සල්ලි තිබ්බා කියලා දරුවෝ සැලකුවා කියලා මම ප්‍රභූවරයෙක් කියලා මම මුදලාලි කෙනෙක් කියලා මෙහෙ මාන්නක්කාරයෝ ඉන්නවද නැහැ? ඒ කියන්නේ උදේට දැක්කත් මූණක් කඩක් බල්ලා hina වෙන්නද මිනිස්සු ඉන්නවද? මතක් කරගන්නකො අපේ ගමේ අහවලා ආයේ කියලා. ඒ මිනිස්සු හිතාගෙන ඉන්නේ මාන්නක්කාරයෝ මොකුන් වෙලාද උපදින්නේ? අතිමාන්නෝ කුකුරු බල්ලෝ වෙලා උපදින්නේ. හොඳ මම හිතාගත්තා ඒක අපේ ගමේ අහවලා බල්ලෙක් කියලා උපදින්නේ කියලා. එහෙම ලොකුකම් තියාගන්න එපා ගම්වල ඉන්නකොට. මාන්නක්කාරකම් තියාගන්න එපා. අපිට සල්ලි තියෙනවා, අපිට වාහන තියෙනවා, අපිට රස්සා තියෙනවා. මගේ තාත්තා මෙහෙ, මගේ ළමයි මෙහෙ. අර නිහතමානීව ඉන්න. තමන්ගේ බල පුළුවන් කාර්යකමෙන් අනක පෙලන්න එපා. අනක අපහසුතාවයට පත් කරන්න එපා. ලැජ්ජාවට පත් කරන්න එපා. ඔය ඇති නැතිකම් මොකවත් නැහැ. ජරාවටයි ව්‍යාධියටයි. තමන්ගේ පුළුවන්කමෙන් තමන්ගේ ශක්තියෙන් මං ඒකට හොඳම උදාහරණය කියන්නද? කොයිද මෙතන අසංකయ్య හිටියනේ අර මෙතන නිවේදන කටයුතු කරේ. දැන් මම මේ බණ කියන්නේ කාගේ හයියෙන්ද? ඒ අසංකయ్యට බලපුලුවන්කාරකමක් තිබ්බා. හරහාමුදුරු කෙනෙක් එක්කන් ගිහලා රූපවාහිනියේ බණක් කියවන්න. ඉතින් අයියට හිතුණා මන් ලව්වා කියවන්න ඕන කියලා කියෙව්වා. එච්චරයි. අද මම මුළු ලෝකෙටම බණ කියනවා. අර පේනව නේද තමන්ගේ හැකියාවෙන් තමන්ට මොකක් හරි කරන්න පුළුවන් නම් අනක වෙනුවෙන් කරන්න. උසස් පෙළ කරන ළමයෙකුට රුපියල් 3-4000ක් නෙවෙන්නේ පන්ති කාඩ් එක. ඕකක් අරගෙන දෙන්නකෝ. ඒ දරුවාගේ අනාගතේම තීරණය වෙන්නේ මොකෙන්ද? අර රුපියල් 4000යි. ඇයි ඌ ඉගෙන ගන්නෝ? විශ්වවිද්‍යාලය යනවා. රස්සාවක් කරනවා. කසාද බඳිනවා. එතකොට ඒ තරුණයාගේ දරුවොත් හොඳට ඉගෙන ගන්න. පේනවද 4000 යන දුර? දැන් එදා අසංකయ్య මං ජාතික රූපහාන්ට එක්කන් ගියේ නැත්නම් මොකද වෙන්නේ? අදත් නැහැ. අපිට තියෙනවා ජීවිතේ කොතන හරි යමක් කරන්න පුළුවන් නම් මිනිස්සෙකුට දරුවෙකුට හතුරෙක් වුණත් කමන්නේ දෙපාරක් හිතන්න නැතුව උදව් කරන්න. කවදාවත් තියාගෙන නැහැ කියන්න එපා. අපි මැරෙනවානේ. දෙන්න පුළුවන් නම් අල්ලතුරු වීදුරුවක් හරි කරුණාවෙන් දෙන්න. පිං සිද්ධ වේවා. මම ප්‍රාර්ථනා කරනවා. මේ සියලු දෙනාට සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ පින්කම සංවිධානය කරන්නේ අජිත් රෝහණ මහත්මයා එතන බිම නීතිවේදී නදීෂා හෙට්ටිආරච්චි නදීෂ හෙට්ටිආරච්චි මහතා චින්තක අනුරුද්ධ මහතා වෙහෙරබැඳි කලේ පන්සලේ දායක සභාව සමගින් මොරකැලේ දිගන්නැව තනබිම කුරුක්කුලිය වෙහෙර කැලේ
මේ සියලුම මේ තරුණ පිරිස මේ සියලු දෙනාම එකතු පාදා වෙලා ඉතින් මේ මම අදටත් මේ අත්තුන්ගේ නම් දන්නේ නැහැනේ දැක්කහම අඳුරනවා විතරනේ. අපේ පන්සල හදනකොට මම දැකපු එකම දේ තමයි මේ පැත්තෙන් 25 30ක් විතර යනවා. සමහර විට 50ක් 60ක් විතර යනවා. ඒ කට්ටිය වැඩ කරපුවාම උදේ තියෙන එක නෙමෙයි හැන්දෑවේ තියෙන්නේ. අපේ පන්සල මැව්වා පින්නතුනේ. මැව්වනේ කෙරුවේ. උදේ යනවා හැන්දෑ වෙනකොට මගේ පන්සලේ වැඩිපුරම මේ පැත්තේ අම්මලාගේ තාත්තලාගේ ලේ කඳුළු හලලා තියෙනවා. බැඳපු ගල් වරියක් ගානේ ගහපු බදාම අහුරක් ගානේ මේ තාත්තලාගේ මේ තරුණ දරුවන්ගේ ලේ කඳුළු දාඩියෙක් අහු වෙලා තියෙනවා. ඉතින් සතුටු වෙන්න ඒක යට නේ පෙරේදත් පොසොන් පොයට 10 15000ක් ආවා සිල් ගත්තා. ඊයේත් ඉස්කෝලේ ළමයි 3000ක් විතර ආවා සිල් ගත්තා. ඒවා හරි ලස්සනට පන්සල හදලා තියෙනවා. පිං සිද්ධ වේවා. මම ප්‍රාර්ථනා කරනවා මගේ පන්සලට ආපු ගියපු නොගිය සියලු දෙනාටත් මේ බණ පිංකම සංවිධානය කරපු සත්පුරුෂයන්ටත් ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා අපල උපද්‍රවයක් වෙන්න එපා. පිංකම බොහොම හොඳයි පිළිවෙලයි පිරිසුදුයි සංවිධානාත්මකයි. හිතේ තිබ්බේ කොයි විදිහටද ඒ විදිහටම පිංකම සිද්ධ කරගන්න මේ සත්පුරුෂයන්ට හැකියාව ලැබුණා. ඉතින් ඔය ඇත්තු හදු බඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් සිද්ධ වේවා. අරක්ගෙන ඉන්න සියලු දෙවියන්ට පින් අයිති වේවා. පන්සලේ වැඩ ඉන්න අපේ නායක හාමුදුරුවෝ ඇතුළු ප්‍රදේශවාසී ගෞරවනීය මහා සංඝරත්නයට පින් අයිති වේවා. ශබ්ද විකාශන යන්ත්‍ර ඇහෙන තෙක් මාන්නේ ඉඳගෙන සාදු කියපු අම්මලාට තාත්තලාට දූ දරුවන්ට මේ සියලුම සත්පුරුෂයන්ට පින් සිද්ධ වේවා. මේ පින්නතුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න දලදා හාමුදුරුවන්ගේ ආනුභාවය ලැබේවා. සසරගත දෝෂයකින් මේ පින්නතුන්ට අපල උපද්‍රවයක් සිද්ධ වෙලා තියෙනවා නම් එයින්වත් මිදේවා. මං ආයෙත් කියන්නේ නැවත නැවතත් කියන්නේ කෙවල් දොරවල් වල හොඳින් ඉන්න ආදරයෙන් ඉන්න. වචන හෝමාරුවක්වත් තියාගන්න එපා. බිරිඳ අම්මා තාත්තා දරුවෝ ආදරෙන් ලෙන්ගතුව බදාගෙන වැළඳගෙන තුරුල් කරගෙන මගේ කියන තැන ඉඳගෙන කටයුතු කරන්න මිම්මනත තෝ කියලාවත් කියන්න එපා. කුණුහරුපයක්වත් කියන්න එපා. අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර එකට හැන්දෑවේ බුදුන් වදින්න මොකක් හරි වැරද්දක් මෙතුවක් කාලෙකට සිද්ධ වෙලා තියෙනවා නම් ඒ වගේ ටික ටික ආත්මෙ දෙන්න. අනක වෙනුවෙන් කරන්න පුළුවන් සෑම යහපත් දෙයක්ම සිද්ධ කරන්න. පින්නතුර රට ජාතිය ආගම් බේරගත් රණවිරුවන්ට පින් අයිති වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. යහපතක් වේවා. බුදු සරණයි. සාදු සාදු සාදු. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ උතුම් පොසොන් සමයේ වෙහෙරබැඳි කැලේ රජමහා විහාරස්ථාන භූමියේ අද ධර්මදේශනාව පවත්වනු ලැබුවේ නිකවැරටිය සමදරා පිටිය ශ්‍රී පාලිත පිරිවෙන් පරිවේනාධිපති ඓතිහාසික ගණේවැව විරාරයේ විහාරාධිකාරී පූජ්‍ය කත්නෝරුවේ සිරිදම්බ ස්වාමින් වහන්සේ. දැන් ගෞරවනීය අපේ දේශකයන්න් වහන්සේට අෂ්ට පරික්කාර ඇතුළු දහම් පඬුරු පූජා කිරීමේ අවස්ථාව. එම කටයුතු සඳහා අපේ සදහැවත් සියලු දෙනාටම ඉතාමත්ම ගෞරවණීයව ආරාධනා කරනවා. අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට අෂ්ට පරික්කාර සහ
දහම් පඬුරු පූජා කිරීම සඳහා. අද මේ ධර්ම දේශනාව හලාවත පුත්තලම දෙදිසාවේ අධිකරණ සංඝනායක මය්යාව විහාර පරම්පරාවේ අධිපති පූජ්‍ය නවදන් කුලමේ මේදානන්ද නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි වෙහෙර කැලේ මොර කැලේ දිගන්වැව කුරුක්කුලිය තනබිම මුක්කන්දලුව තරුණ පිරිස සමග වෙහෙර බැඳි කැලේ විහාරස්ථ දායක සභාවයි සංවිධානය කරනු ලැබුවේ. නම් වශයෙන් සඳහන් කරනවා නම් බොහෝ පිරිසක් මේ කටයුත්ත සමගින් ඒකරාශී වූ බව අපි සඳහන් කරන්නට කැමැතියි. ඒ සියලු දෙනාගේ නම් වශයෙන් සඳහන් නොකලත් ඒ සියලු දෙනාගේ දායකත්වය මඟ පෙන්වීම මැදිහත් වීම මේ සියල්ල මතයි උතුම් පින්කම සංවිධානය කරන්නට අවස්ථාව ලැබුණේ. අපි දැන් ඊ타මත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහම් පඬුරු පූජා කරන්නට එන්න ධම්සභා මණ්ඩපයේට දහම් පඬුරු පූජා කරන්නට සූදානම්ව සිටින ඒ සදහැවත් දායක පිරිසට අපි ආරාධනා කරනවා ධම්සභා මණ්ඩපයේට පැමිණ අජිත් රෝහණ මහතා ප්‍රමුඛ ඒ පිරිසට අපි ආරාධනා කරනවා දැන් ධම්සභා මණ්ඩපයේට පැමිණ දහම් පඬුරු අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට පූජා කරන්නට අපි සාදුකාරයක් පවත්වමු. අපේ ගෞරවනීය කත්නෝරුවේ සිරිධම්ම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ ශාසන අඹර බබලවන්නට හැකියාව ලැබේවා. මේ ශාසනය වෙනුවෙන් අතිමහත් සේවාවක් ඉෂ්ට සිද්ධ කරන්නට තවත් চিරාත් කාලයක් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක දැන් අපි දහම් පඬුරු පූජා කරන්නට එක්වෙමු. ධම්සභා මණ්ඩපයේ පැමිණ අජිත් රෝහණ මහත්මයා ඇතුළු මේ පිරිසට අපි ආරාධනා කරනවා නැවතත් දහම් පඬුරු ගෞරවනීය දේශකයන්න් වහන්සේට පූජා කරන්න අපි සාදුකාර පවත්වමු. අපි පෙර සඳහන් කළ පරිදි බොහෝ පිරිසක් මේ උතුම් පුණ්‍ය කටයුත්ත සඳහා තමන්ගේ දායකත්වය ලබා දුන්නා. දැන් ඒ දහම් පඬුරු පූජා කිරීමේ කටයුතු ඒ සදහැවතුන් විසින් සිදු කරනු ලබනවා. අපි නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේ දේශ දේශාන්තරවල වැඩම කරමින් උතුම් වූ සද්ධර්මයේ දේශනා කරනවා. මේ සෑම අවස්ථාවකදීම උන්වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනය මේ ශාසන අමර බබලවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනේ. ඉතින් මේ ප්‍රාර්ථනාවත් සමගින් අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ කටයුතු මෙතකින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. පුදිනායාමේ සියලු කෙලෙසුන් දුරු කෙරූ දෙනෝදාක් එතෙර කරවා නිවන් පුරයේ මග සැදූ නමස්කාර නාද දේහදේ ආවෙලා උතුම් දෙපා නන්දනා දෙත් තබා මගේ නලලතේ ලෞතුරා බුදුන් සදා වන්දනා ලෙලෙනා බෝ පතුත්‍ර පාසාදනුනා බෝ සතුව කරුණා නසනාලෝ අන්ධකාරා සම්මාසම් බුද්ධරාජා දහස්මල් පෙති පාකමල ළඟ නිවන් සොයලා දුවනා
අහස් ගවුනක මගේ හුසුමතු යාවි දිනකදී පාවෙලා තාතු කුමටද සසර ගන්නු දෙනු කරයි මෙතුන් සිත භාවනා ඇසේවා මට හීනයෙන් හෝ බුදුන්ගේ දව් දේශනා ලෙලෙනාබෝ පතුද්‍ර පාසා දෙනුනාබෝ සතුව කරුණා නසනාලෝ අන්ධකාරා සම්මාසම් බුද්ධරාජා නමස්කාරනාද දේහදේ ආවෙලා උතුම් දෙපානන්දනා දෙත් තබා මගේ නලලතේ ලොවුතුරා බුදුන් සදා